සුබදවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලු දෙනාම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ ඩිස්ප්ලේ එකක් තියෙන අවුට්පුට්ස් දෙකක් තියෙන පවර් බැංක් මොඩියුල් එක ගැන. ඉතින් මේක වයරින් කරන විදිය ගැන සහ මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා මම අද වීඩියෝ එකෙන් කියලා දෙනවා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. හරි ඉතින් මේ පවර් බැංක් මොඩියුල් එක ගත්තම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම මේකේ LCD ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඉතින් මේකේ පෙන්වන දේවල් අපි මම කතා කරන ඉස්සරහට හරි ඊට පස්සේ අපි පවර් බැංක් එකේ මේ පැත්තට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා සුදු පාට LED එකක්. මේක ටෝච් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ වගේම මේ ඉස්සරහ පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් USB port එකක් මෙතන තියෙනවා. වයස් පෝට්ස් දෙකක් තියෙනවා. ඉතින් මේක 1 ampere එක. ඒ වගේම මෙතන micro USB input එකක් ඔයාලට බලා ගන්න පුළුවන් power bank එක charge කරන්න. ඒ වගේම මෙතන තියෙනවා 2.1 ampere output එක තියෙන USB port එක. ඉතින් එහා පැත්තට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන push button එකක්. ඉතින් මේකෙන් තමයි මේ power bank එක on off කිරීම සහ මේකේ එහා පැත්තේ තියෙන සුදු පාට LED එක on off කිරීම සිද්ධ කරන්නේ. පස්සේ මේ power bank එකේ පල්ලයට වෙන්න තියෙනවා මෙතන මොඩියුල් එකේ බැටරි එක කනෙක්ට් කරන්න ඕන පින්ස් දෙක. ඉතින් මම මේ පැත්ත හරවලා ඔයාලට පෙන්නන්නම්. B රින සහ මෙතන B රින තියෙනවා. ඒ වගේම B ධන කියලා පින් එකක් තියෙනවා මෙතන. ඉතින් ඔය B රින සහ B ධන පින්ස් දෙකට අපි බැටරි එකේ එන වයර් දෙක තමයි පාස් කරන්න ඕනේ. බැටරි එකේ ධන රින පින්ස් දෙක ඉතින් මෙන්න මේ වගේ lithium ion batteries ඔයාලට මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට පෙන්නන්නම් මේකට යූස් කරන්න පුළුවන් බැටරි සහ මේක ඔන් කරලා කොහොමද මේක වැඩ කරන්නේ කියන එක. හරි. මෙන්න මේ තියෙන්නේ අද මම පාවිච්චි කරන lithium ion battery එක. අපි වෙනදී 3.8 volts lithium ion battery කියලා ගහලා තියෙනවා. මේක පරණ ෆෝන් එකෙන් තමයි මම ගත්තේ. ඒ වගේම 2600 mAh තියෙනවා මේකේ. ඉතින් මෙතන උඩ තියෙන ඔයගලන්ට වයස් දෙක පේන්න ඇති. විදිහට අරන් දන්න රින විදියට. ඊට පස්සේ මම පෙන්නන්නම් මේ වගේ ෆෝන් බැටරි එකකින් කොහොමද අපි වැඩේ කරගන්නේ කියලා. ඉතින් මේ තියෙන වෙන සෙල් එකක් මම ඔයාලට මේක ගත්තේ එක්ස්ප්ලেইন කරන්න. ඉතින් මෙතන උඩ තියෙන වලට මේ පින්ස් ටිකක් ඒ අතරින් ධන රින කියලා ගහලා තියෙනවා පින්ස් දෙකක්. ඉතින් මේකත් අර වගේම 3.8 volts සෙල් එකක් 2600 mAh. හරි. ඉතින් මේ තියෙන්නේ උඩ ධන සහ රින විදියට පින්ස් දෙක. ඉතින් මෙන්න මේ පින්ස් දෙක තමයි අපිට ඕන වෙන්නේ මේ power bank module එක හදාගන්න. මම මේ පැත්තට පෙන්නන්න. ඉතින් මෙන්න මේ පින්ස් දෙකට අපි පාසල වයර් දෙකක් ගත්තාම අපිට normal battery එකක් වගේ මේකෙන් වැඩ ගන්න පුළුවන් 3.8 volts. ඉතින් මම අද වැඩ කරන්නේ ඔයාලට මේක පෙන්නන්න. මෙන්න මේ බැටරිය මම කලින් හදාගෙන තියාගත්ත වයර්ස් පාසල. ඒක මම අර කලින් පෙන්වපු බැටරියම තමයි. මේකත් එකම වගේ. පෙන්නදී එකම බැටරිය තමයි තියෙන්නේ. ඉතින් තව විශේෂ දෙයක් ඕනන්න කියන්න තියෙනවා. මේකේ voltages වෙනස් කරගෙන 3.7 සහ 3.8 විදියට වෙනස් කර කර දාන්න එපා. හැමොත් අවුලක් වෙන්න පුළුවන්. එහෙනම් අපි පාස් කරගෙන බලමු මේක. හරි. ඉතින් මෙතන රින පින් එක මේ විදිහට මම පාස් කරනවා. ඒ වගේ මේ බැටරි එකේ පොසිටිව් පින් එක මම එහා පැත්තේ මේ විදිහට පාස් කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක පාස් කරනකොට පවර් බැංක් එකට පවර් එක ඇවිල්ලා ඔන් වෙන්න ගන්නවා. හරි පාසල ඉවරයි. ඉතින් අපි දැන් මේ පවර් බැංක් මොඩියුල් එක ඔන් කරලා බලමු මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා. හරි. ඉතින් මේ විදිහට මම අරගත්තා. පාසල ඉවරයි අපි මේක.
ඉතින් මේ දකුණු පැත්තේ වල පේන දි බටන් එකක් තියෙනවා. ඉතින් මේක මම මේ විදිහට ලොන්ග් ප්‍රෙස් කරගෙන ඉන්නවා. කියන්නේ දිගටම ඔබාගෙන ඉන්නවා. එතකොට ඔයගලන් පේන ඇති මේ පවර් බෑග් මොඩියුල් එක ඔන් වෙනවා. ඉතින් දැනට ඔයගලන්ට පර්සන්ටේජ් එකක් විදිහට තමයි පෙන්වන්නේ මේ බැටරි එක 67ක් කියලා. අර ෆෝන් වල අපි බලන්නේ අන්න ඒ වගේ තමයි පෙන්වන්නේ. ඉතින් එතන තියෙනවා සුදු LED එක. අපි ඒකත් ඔන් කරලා බලමු. ඒක ඔන් කරන්නේ මේ බටන් එක ඩබල් ටැප් කිරීමෙන්. තමයි මේ ඩබල් ප්‍රෙස් කරනවා. ඊට පස්සේ පේන මේක ඔන් වුණා. ඉතින් මම ඒක ඔෆ් කරගන්න මේක පුෂ් බටන් එක ආයෙක පාරක් ඔබනවා. එතකොට ඒ LED එක ඔෆ් වෙනවා. හරි එහෙනම් අපි මේක ඩිවයිස් එකට කනෙක්ට් කරලා charging performance එකත් බලලා මිමු. හරි ඉතින් මෙන්න මේ විදිහට මම charger එකක් අරගෙන මේකට ප්ලග් කරනවා. මේකේ 1 ampere line එකට මෙන්න මෙතනට මුලින්ම. හරි ඉතින් මම විදිහට ප්ලග් කරගත්තා. ඉතින් මේක මම අද මේ charge කරන්න යන්නේ මගේ මේ ස්මාර්ට් වොච් එක. ඉතින් අපි මේක charge කරලා බලමු කොහොමද charging performance එක කියලා මේකේ. ඉතින් ඔයාලා පේනවා තියපු ගමන්ම මේක charge වෙන්න පටන් ගත්තා. ඒ වගේම මේ display එකෙත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා 5 volts 1 ampere කියලා එකකුත් ඔන් වුණා මෙතනින් display එකේ පෙන්වන්න ගන්නවා. ඉතින් මම ඒක එහා පැත්තටත් ගහලා පෙන්වන්න. ඉතින් මේ පැත්තේ තියෙන 2.1 ampere කියලා කිව්වනේ. අපි ඒකත් බලමු. ඉතින් ඔන්න පේනවා 5 volts 2.1 ampere line එකත් මේ විදිහට indicate වෙනවා. ඉතින් smart watch එකත් charge වෙනවා. ඉතින් මම මේක වල පෙන්වනවා. ඉතින් off කරලා පෙන්වන්නම් මේක කොහොමද power එක යන්නේ කියලා. ඉතින් මේක long press කරලා අපිට off කරන්නත් පුළුවන්. ඉතින් වෙන ඇති එතකොට power එක disconnect වුණා. ඉතින් මම මේකයි long press කරනවා. long press කරපු ගමන් ආපහු මේක on වෙන්න පටන් ගත්තා. හරි ඉතින් ඒක තමයි performance එක. ඉතින් අද වීඩියෝ එක ඔච්චරයි. ඔයාලට කියන්න තියෙන ඉතින් මේ power bank module එක පාවිච්චි කරලා කොහොමද වැඩ කරන්නේ කියලා අපි බැලුවා. ඒකම මේ වගේ තව power bank modules, amplifier modules දේවලුත් මේ channel එකෙන් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ඔයගලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.